පුතනේ ඔන්න ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ වෘත්තයක් ඇඳ එය ත්‍රිමාන ලක්ෂණ මතුවනසේ පැන්සලෙන් වර්ණ ගැන්වීම. එය ඉතා පහසු වැඩක්. ඉතින් දැන් අපි බලමු වෘත්තයක් ඇඳ එය ත්‍රිමාන ලක්ෂණ මතුවනසේ වර්ණ ගන්වන ආකාරය. හරි, ඔන්න ඉතින් අපි මුලින්ම HB වර්ගයේ පැන්සලක් රැගෙන අපි වෘත්තයක් ඇඳ ගනිමු. හරි, මේ තියෙන්නේ මම ඇඳගත් වෘත්තය. ඉතින් දැන් අපි බලමු මෙය ත්‍රිමාන ලක්ෂණ මතුවනසේ වර්ණ ගන්වන ආකාරය. ඒ සඳහා අපිට අවශ්‍ය කරනවා 9B වර්ගයේ පැන්සලක්. ඔයාලට පේනවා ඇති 9B වර්ගයේ පැන්සල. ඉතින් 9B වර්ගයේ පැන්සල රැගෙන මෙන්න මෙම ආකාරයට අපි ඒ වර්ණ ගන්වමු. මුලින්ම වර්ණ ගැන්වීමේදී මේ වෘත්තයේ අවසාන ඉර මැකෙනසේ වර්ණ ගැනීම නොකළ යුතුය. එසේනම් අප මෙම ස්ථානයේ කුඩා පරතරයක් ඉතිරි වනසේ ඉතුරු ටික තදයට වර්ණ ගන්වමු. හරි, මේ තියෙන්නේ මම එසේ 9B වර්ගයේ පැන්සලෙන් ඒ වර්ණ ගන්නපු ආකාරය. ඉතින් ඊට පස්සේ මම ටික ඊටමත් තද වර්ණයෙන් වර්ණ ගන්න අවසන් වූ පසු මෙම කොන් දෙක වෘත්තයේ ආස්තරය සමගද වර්ණ ගැන්විය යුතුය. ඉන්පසු එම ස්ථානයේ සිට මෙතන සිට අඳුර අඩුවනසේ පැන්සල් ඉරද නොපෙනෙනසේ ගාන්නට වර්ණ ගන්විය යුතුය. හරි, මේ තියෙන්නේ මම එසේ වර්ණ ගන්වන ලද වෘත්තය. ඉතින් ඔයාලට පේනවා ඇති මෙම ටික වඩාත් අඳුර ලෙසද මෙම ටික අඳුර අඩු වන ලෙසද වර්ණ ගැන්විය ඇති ආකාරය. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් මගේ channel එක like එකක් දාන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.